පේනවනේ කොල්ලා. Good morning friends. අපි ඔන්න අද ඔයගලට ගේනවා travel vlog එකක්. අද අපි දෙන්න ඉතින් මේ කොහෙද යන්නේ කියලා ඔයගලට ඉක්මනින්ම මේ වීඩියෝ එකේ කියන්නම්. දැන් අපි දෙන්න හෝබාට් ඉඳලා මෙල්බර්න් ආවා. අපේ first flight එක අපි ගත්තා. දැන් අපි ඊළඟ flight එක ගන්නකම් අපිට තව පැයකමාරක් 1.5 hours වගේ ඉන්න ඕනේ. ඉතින් අපි දෙන්න දැන් මාර බඩගිනි දැන් උදේ වෙලාව 9 මාට විතර ඇති. අපි දෙන්න ගෙදරින් එන්න කලින් breakfast අරන් ආවා. දැන් ඒත් ආයි බඩගිනිය අපි දෙන්නට දැන් හොලිඩේ එක අපේ ස්ටාර්ට් කරන්නේ මෙන්න මෙතන ඉඳලා තමයි. ඉතින් අපේ තව යාළුවෝ දෙන්නෙකුත් එනවා. ඔයගොල්ලෝ අපේ මෙල්බර්න් වීඩියෝ එක කලින් වීඩියෝ එකක් බලලා තිනවා නම් දන්නවා කවුද යාළුවෝ දෙන්න කියලා. ඒ දෙන්න තවම අපි ඔයගොල්ලෝට තව වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් අපි දෙන්න දැන් යනවා මොන හරි කන්න. අපිත් එක්ක ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න. අපි මේ වීඩියෝ එකේ ගොඩාක් දේවල් කරන්න හිතනවා. අපේ 6 days trip එකක් holiday එකක් අපි යන්නේ කොහෙද දන්නවද? ඔයා දන්නවද? කියන්නද? ඔයාම කියන්නේ. Gold Coast. අපි Gold Coast යනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවා නම් Queensland වල තමයි ඕස්ට්‍රේලියාවේ Gold Coast තියෙන්නේ. අපි දෙන්නගේ first time Gold Coast යන්නේ. ඉතින් අපි දෙන්න හිතනවා අපිට හොඳට එන්ජොයි කරන්න පුළුවන් ඒ කියලා. අපි හැබැයි ගොඩක් ලොකු ප්ලෑනින් නෑ. අයිටිනරි එකක් එහෙම හැදුවේ නෑ හොලිඩේ එකට. ඔයගොල්ලෝ අපේ මේ channel එකට අලුත් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් මේ අපි දෙන්නගේ outfit එක guys මේක ගමනේ chicken abo එක. බෝ. හලෝ. මංගල බය කරලා එන්න කියලා එල්ලම් බලමු නේද? එල්ලම් වලනේ. එහෙනම් ගෝල් කොස්ට් එක හම්බ වෙනවා. එහෙදී හම්බෙම එනවා. ගෝල් කොස්ට් එක යන්න. අපි දැන් යනවා මෙල්බර්න් ඉඳලා ගෝල්ඩ් කෝස්ට් වලට. මාර එක්සයිටඩ්. රාහනේ. Cheers. We are having our first meal in Gold Coast. මේ ළමයා ජැකට් එක කරවලා ටක් ගාලා දුන්නා. අපි දැන් හදන්නේ මැගි එකක්. මේක රෙඩි වෙන ගමන් නූඩල්ස් තමයි හදන්නේ රැට. very poor dinner. මිස්ටර් මේල කන දේවල් මේ. වහ කන්නේ. මේ පේනවනේ වහ ගන්න. වා වේනවා. අපි දැන් මුලින්ම කරන්න හදන්නේ බ්‍රන්ච් ගන්න එක, බ්‍රෙක්ෆාස්ට් ගන්න එක. අපි දැන් බීච් කැෆේ කියලා කැෆේ එකකට ඇවිල්ලා තිනේ බීච් එක ඉස්සරහම. අලාකාත් breakfast buffet. අපි Pacific Fair shopping mall එකට ආවා Gold Coast වල. අපි ඉන්නේ දැන් Pacific Fair shopping mall එකේ Surfers Paradise Gold Coast. මේ mall එක චුට්ටක් වෙනස්. ඇතුලේ මේ open area එකක් තියෙනවා මේ වගේ පොඩි fountains එක. හරිම ලස්සනයි ඉතින්. ගසුත් තියෙනවා. රාට මං හිතන්නේ මාර ලස්සන ඇති. එනේ දැන් Surfers Paradise beach එකේ ඉන්නේ. අපි බලමු අද beach
එකට බහිනවද අපි හෙට බහිනවද කියලා මේ vlog එකේ ගොඩක්ම පෙන්නන්නේ අපි අර සිඩ්නි වලට වඩා ටිකක් වෙනස් ටිකක් රිලැක්ස් වෙලා අපි ගොඩක් එන්ජොයි කරන හොලිඩේ එකක් වෙනවා. අනිත් එක ගෝල්ඩ් කෝස්ට් එන්න හේතුව අපිට දැන් හෝබාට් වලට ඕටම් ගොඩක් සීතයි. හෝබාට් වල ඕටම් කියන්නේත් නිකන් වින්ටර් වගේ. ඒ වගේ වෙදර් එකක් එන්ජොයි කරන්න ආසාවෙන් හිටියේ. Hello. Music. Sir, round about එකෙන් third exit එක අපිට අඩු කරවන්න නැත්නම් හෙන්නේ නැහැ. දැන් මම හිතන්නේ 2:00ට විතර ඇති. අපි ඒ නිසා මේ දැන් බීච් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපේ යාළුවෝ දෙන්න ලෑස්තිරකන් ඉන්නවා. මේ මගේ බීච් අවුට්ෆිට් එක. මෙයාවත් පෙන්නන්නම් මාවත් පෙන්නන්නම් මේ මාගේ බීච් අවුට්ෆිට් එක. චැම්පියන්. Boys ලා. කොහෙද යන්නේ ඔය දෙන්න? paradise beach. බීච් අවුට්ෆිට් එක වෙන්නේ. හොඳට නාගන්න. හොඳට නාගන්න යන්නේ අපි. යල්ලා habibi යල්ලා. ඔව් ඒක තමයි මන්න කියන්නේ මේ අපි ඇවිදන් යන එක දැම්මන. ලස්සන සන්සෙට් එකක්. අපි මේ ඉන්න තැන නම් මාර ලස්සනයි යන්නේ. Maduranga, how are you? Welcome to paradise. අපි dinner වලට ආවා. Amen. We are getting ready for a TikTok 7 by their beautiful boys. 4 Good morning. අපි ෂෙයා කරගෙන කමු නේ ඔක්කොම මේ ඒ මදිවට මේකත් අරන් හැලුවා. We are Tipro pastry and patisserie, one of the best in Brisbane. Either day 3 අපි ආවා එන්න ළඟනේ. movie world ආවා. මොකද කියන්න දෙයක් නැහැ. මම නම් මෙතනින්ම හැරිලා යන්න වගේ සීන් එකක් තියෙනවා. මුතන මේ පේනවනේ. ඕක තමයි උසම ඕකේ තියෙන උසම එක ජෝක එතනලා ඒක තමයි ලොකුම ඒකේ මං යන්නේ නැහැ. මේක තමයි southern hemisphere එකේ තියෙන tallestම මොනවද roller coaster එක. අම්මෝ මෙතන
මෙන්න මෙතන බලන්න. ඔන්න වාර මෙතන නේ. මේ බලන්න. මාරම නර්වස් මාර බයයි අපි යන ස්ටන්ට් ඩ්‍රයිවර් කියලා. Okay, extras, hold on tight and let's get the රයිඩ් එකකට ගිහිල්ලා ආවේ සුපර්මෑන් රයිඩ් එකට. සුපර්මෑන් රෝලර් කෝස්ටර් එක. ඒ මාර එක්ස්පීරියන්ස් එක මගේ ෆස්ට් ටයිම් එච්චර ෆාස්ට් රෝලර් කෝස්ටර් එකක ගියේ. What an experience. ආයෙ නෑ යන්නේ නෑ. ආයෙ මගේ one and only roller coaster එක ආයෙ යන්නේ. That's it. අපි ආවා අද ඩිනර් වලට day 3 dinner Malaysian cuisine kan. like in the movies. It's for anyone who's arriving. Good morning. How is sunrise බලන්න ආවා. බලන්න කොච්චර ලස්සනද කියලා. අද අපේ day 4. Very beautiful sunrise. අපි දැන් ඉන්නේ හරියටම Surfers Paradise beach එකේ Gold Coast. ස්ටාර් එකකුත් උඩ තියෙනවා මෙන්න මෙතන.
Sunkist. Vitamin D. Kau Italian street food කියලා. Thank you. Welcome. Oh yeah. Oh, looks good. අපි මෙන්න මේවා තමයි කන්නේ. Tissues ගෙනාගෙන. ඒවා නිකන් මොනවද කියන්නේ pockets wraps වගේ. මා රහයි මං ගත්තේ tuna එකක්. මෙයා ගත්තේ roasted pork එකක්. හරිම රසයි. අපි කන්න තමයි යන්නේ. අපේ වීඩියෝ එක එන්ජොයි කරනවා කියලා අපි හිතනවා. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ අපේ channel එකට අලුත් නම් subscribe කරන්න. ඒ වගේම already subscribe කරලා නම් තියෙන ඔයගොල්ලෝට ගොඩාක් thank you. අපේ මේ වීඩියෝ එකේ ඉතින් අපි තව 2 days ඉන්නවා Gold Coast Surfers Paradise වල. අපි මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ඉවර වෙනකම්ම ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. Burley Pavilion කියලා restaurant එකකට drinks මොන හරි
ඔන්න මාරති බහයි රස්නෙට ඊලා අපි අන්න අර පැත්තේ තියෙන බීච් එකට යනවා නාන්න. ඔයගොල්ලෝ බ්‍රිස්බන් ආවොත් මෙතනට එන්න. Gold Coast. බ්‍රිස්බන් එක Cheers. ආනේ. අපි ආවාද ඉටාලියන් කන්න ආවා රෑට ඉටාලියන් ඩිනර් එකක් ගන්නේ. So we are Sophia's restaurant and bar. අපි අද ආවා breakfast ගන්න අපේ day 5 breakfast ගන්න ආවා the Paddock Bakery කියලා. අපි දැන් කෑම එකකින් ඉන්නවා. බඩගිනි. මේක ඇත්තටම පොඩි ස්මෝල් ටවුන් එකක් වගේ. හැබැයි ඉටාලියන් කන්සෙප්ට් එකට තමයි මේක යන්නේ. රිවර් එකත් එක්ක ඒ කොන්සෙප්ට් එකට හදලා තියෙන්නේ. අපි දැන් මේ ඉන්නේ තැන හරිම ලස්සනයි. ඒ වගේම අපි තව තැන් තියෙනවා ඉස්සරහා. ඒවටත් අපි යන්න දැන් හිතාගෙන ඉන්නවා. ඒ ඉස්සරහා තව ලස්සන මොනවද කියන්නේ බිල්ඩින්ග්ස් වගේ තියෙනවා. ඔරෙන්ජ් බ්‍රවුන් ඩාර්ක් රෙඩ් මරෝන් ඒ වගේ කලර්ස් යන්නේ. ඉතින් හරිම ලස්සනයි. හරි වෙනසක්. මොකද අපි හිටියේ දැන් බීච් සයිඩ් එකේ බීච් ඒරියා එකේ. ඒ අද උදේ ගිය තැනත් කන්න අපි වෙනම එකක් නික පැඩොක් කියලා කියන්නේ බේකරි එක එකයි අර බාන් වගේ නිකන් ෆාම් ටයිප්. දැන් මෙතන ආවම වෙනම තව concept එකක්. ඉතින් මට හිතෙනවා Gold Coast ආවම එක එක තැන් තියෙනවා බලන්න අපිට එක එක විදියට එක එක ස්ටයිල්ස් වලට. බීච් ඒරියා එකම විතරක් නෙමෙයි. හැමෝම හිතන්නේ Gold Coast ආවම බීච් විතරයි කියලා. එනකොට තව දේවල් තියෙනවා බලන්න. ඔව් අපේ වීඩියෝ එකේ ඉතින් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. අපි තව කොහෙද ඉස්සරහට යන්නේ කියලාද අපේ day 5.
අපි දැන් මොනවද ගෝල්ෆ් ගහනවා මම ෆස්ට් ටයිම් ගෝල්ෆ් ගහන්නේ ගෝල්ෆ් ස්ටික් එක මේ මගේ බරම නැති එක දැන් තමයි චුට්ට තේරෙන්නේ ගහන්න බලන්න Niya. Kawan memang. Iya nè. Oh. Arya siya ya go. Ano maging? Oh, yes. Thank you. Good morning. උදේ walk එකකට ආවා. අද අපේ last day Surfers Paradise වල Gold Coast. අද day 6. අපි අද දවල්ට යනවා. අද හරිම ලස්සනයි අද දවසත් අපි දැන් ටක් ගාලා පොඩි short walk එකකට ගිහලා ඊට පස්සේ breakfast ගන්න යනවා. ඊට පස්සේ ගෙදර ගිහලා ලෑස්ති වෙලා එයාපෝට් එකට යන්න ඕනේ කාර් එක දෙන්න ඕනේ ආයේ. ඕක තමයි ඉතින් අද දවසේ plan එක. බලන්න කොච්චර ලස්සනද? ඒක දාලා යන්න හිතෙන්නේ නැහැ. සෑන්ඩ්බාර් කියලා කැෆේ ඇන්ඩ් රෙස්ටෝරන්ට් එකකට ආවා අපේ බ්‍රෙක්ෆාස්ට් වලට. අන්තිම දවසේ. ෆ්ලවර්ස් උත් තියෙනවා. Thank you. අපේ මේ 6 days trip එක අද මෙතනින් ඉවර වෙනවා. අපි තව චුට්ටකින් රෙඩි වෙලා එයාපෝට් එකට යනවා. ඉතින් අපි ඒකෙනම් වීඩියෝ එකක් කරන්නේ නැහැ. ඔයගොල්ලෝ අපේ මේ වීඩියෝ එක enjoy කරා කියලා අපි හිතනවා. Thanks for watching. ඉතින් ඔයගොල්ලෝ අපේ channel එකට තාම අලුත් නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. See you.